අර සමහර පින්කම් ගෙවල් වල ඉන්නවනේ ගම්වල මාවලා 3-4 දෙනෙක් ලියාපදිංචි මට්ටමේ. අර ඇතුලේ වැඩපොළ කරන්න. අම්මා උන්දලාගේ තියෙන ගෙම්පර වෙන කාගේවත් නෑ. මේ එහෙම නැතුව ඇති හොඳේ මං කියන්නේ බොහෝ පැතිවල එහෙම ඉන්නවා. උන්ද තමයි තීරණය කරන්නේ අපි කන නොකනෙව්වා. ඇවිල්ලා ලයිස්තු හදනවන්නේ. දන්නේ නැති හින්දා ඒ මාමා එක් කරගෙන එනවා. කෙල්ලා හිතන්නේ ගල් භාගයකින්වත් යනකොට. ඔය ඉඳලා. ඔය කියනවා ඒ අර ඒ හොඳ කැමතිව තමයි ලියන්නේ. කෙසේ හෝ වේවා ඔය ඔහොම පින්කම් කරනකොට කවදාවත් හිතන්න එපා මේක හාමුදුරුවෝ ගත්තේ නෑ. සමහරු කියනවා බැලුවේවත් නෑලු ඒක දිහා. පින්නතුනි වළඳන නොවළඳන එක කාගේ වැඩක්ද? ඒක හාමුදුරුවෝගේ වැඩක්. හදන බෙදෙන එක කාගේ වැඩක්ද? ඒක දායකයන්ගේ වැඩක්. ඒක දෙන එක දායකයන්ගේ වැඩක්. වළඳන නොවළඳන එක ඔය ඉතින් බොහොම සරලයිනේ. කොච්චර ඔට්ටෙන්න ඕන කාරණයක් නෙමෙයි. ඒක හරි පහසුයි. මම මේක දැනගත්තේ ඔය කඩුවෙල පැත්තේ පින්කමකට ගිහිල්ලා හාමුදුරුවනේ මස් වර්ග 6කට වැඩියෙන් හදලා තිබ්බා. ඔය දැන් අපිත් කලබල වුණා එකපාර. මොකද මෙච්චර මේ පස්සේ මං ඇහුවා මෙච්චර මේවා ගොඩක් මොකටද? මගෙන් ඇහුවා හාමුදුරුවෝ වළඳනවද නැද්ද? අර නොකිය කිව්වේ වළඳන්න නැත්තම් කට වහගෙන ඉන්න කියලා. මට කිව්වා මේ වළඳන නොවළඳන එක හාමුදුරුවෝගේ වැඩ. මට හිතුණා මේක දෙන්න එක මගේ වැඩ. බලන්නකො අවබෝධය. ඒ වැටහීම කිසිම දෙයක් හාමුදුරුවෝ රුචි අරුචිකම් දැනගෙන තමයි දෙන්න ඕනේ. ඒ වුණාට අපි හදන කැවුම් සේරම හාමුදුරුවන්ට කවන්න බෑනේ. හරි අවබෝධයෙන් ඒවා දෙන්න දීලා අතහැරලා දාන්න. ඔය සමහර උදවිය ඉන්නවා. මට නායකහාරෝ කෙනෙක් කිව්වේ මම මෙහෙට දාන්නේ දෙන හින්දා කියන්නේ හොඳේ. මේවා දන් දෙනවා කියන ඒවා පින්නතුනි සංසාරේ හරි අහම්බෙන් ලැබෙන දේවල්. කවදා මෙහෙම පින්කමක් කරන්නද ආය? මේ සියලු සත්කාර කවුරු වෙනුවෙන්ද? මේ කත්නෝරුවේ සිරිදම්මට කරපුවද? මේ ධර්මයට කරපු සත්කාරය. මේ ධර්මයේ වෙනුවෙන් කරපු ගෞරවය. මේ පුද්ගලයෙකුට කරපුවා නෙමෙයි. ධම්ම ගජෝ ධම්ම සක්කරන්තෝ. ධර්මයේ වෙනුවෙන් කොඩි දාන්න ඕනේ. ධර්මයට සත්කාර කරන්න ඕනේ. එනිසා මෙහෙම කාලයක් ආය අපිට එන්නේ නැහැ. කවදා මෙහෙම බණ කියන්නද? මම දැන් මේ බණ කියලා මට හෙට උදේ ඩුබායි වල බණක් තියෙනවා. මම මෙහෙම ගිහිල්ලා ඩුබායි වඩිනවා. කවදානම් මේ අවස්ථාව විඳගන්නද? ඒ නිසා එලෙසමයි මෙහෙම පින්කම් කරන්න දන් දෙන්න හම්බෙන්නේ. අර තම තමාගේ අයවැයේ පරතරය අනුව මනුෂ්‍යාත්ම භාවය විතරයි.